හරි දරුවනේ. අපි 10 ශ්‍රේණියේ ගණිතයේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදිග සහ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන විදිහ අපි සාකච්ඡා කරා. මම හිතුවා ඒ සම්බන්ධයෙන් මම කිව්වා ඔයාලට ගැටලුවක් සාකච්ඡා කරනවා කියලා. මේ බෝඩ් එකේ තියෙන ගැටලුව මේ රූපයේ අඳුරු කරපු කොටසේ පරිමිතිය කොපමණද කියලා තමයි ගැටලුව තියෙන්නේ. හරිද? අඳුරු කරපු කොටසේ පරිමිතිය සොයන්න කියලා අපිට කියනවා. කොහොමද මේ අඳුරු කරපු කොටසේ පරිමිතිය හොයන්නේ? අපිට එකම සැරේට පොඩ ප්‍රශ්නය හොඳින් අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ අඳුරු කරපු කොටසට මෙතන මේ සරල රේඛාව අයිති වෙන්නේ නැත. අඳුරු කරපු කොටසට අයිති වෙන්නේ මෙන්න මේ ඡාප දිග, මේ ඡාප දිග, මේ විශාල ඡාප දිග. ඔය ඡාප තුන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරිද? ඒකෙන් කොටු වෙච්ච කොටස තමයි අපි අඳුරු කරපු කොටස විදිහට තියෙන්නේ. ඒතර ඒ කොටසේ තමයි අපි පරිමිතිය හොයන්න ඕන. එතකොට මේකේ පරිමිතිය හොයන්න නම් අපි කොටස් කරගන්න ඕන දරුවනේ. අපිට එක සැරේටම බෑ. හරිද? ඒකට අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම මම කියනවා විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග හොයන්න ඕනි ඉස්සෙල්ලා. මුලින්ම අපි කරන්නේ මේකේ මේ කොටසේ අපිට පුළුවනි විශාල අර්ධ වෘත්තයේ නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩය කිව්වත් කමක් නැහැ. අර්ධ වෘත්තයේ ඡාප දිග. මේක මුලින්ම අපි හොයන්න ඕන ඡාප දිග කොච්චරද කියලා. ඡාප දිග හොයන සූත්‍රය මොකක්ද? 2πr ගුණ කිරීම 360න් θ. අපි සූත්‍රය ලියා ගන්නවා. 2πr ගුණ කිරීම 360න් θ. එතකොට දෙක ලිව්වා. 5 කියන්නේ 7න් 22. එතකොට මෙතන r කීයද? r කියන්නේ අරය. විශාල අර්ධ වෘත්තයේ තමයි අපි මේ හොයන්නේ. විශාල අර්ධ වෘත්තයේ අරය වෙන්නේ කීයද? කුඩා අර්ධ වෘත්තයක නම් මේ දීලා තියෙන්නේ මොනවාගේද? විස්කම්භය දීලා තියෙන්නේ. අපිට දීලා තියෙන විස්කම්භය. ඒ ගන්න ඒක හොඳින් වටහා ගන්න. හරිද? ගැටලුව අමාරු කරන්නේ ඒ විදිහට. දැන් අපි ප්‍රශ්නය හොඳින් අධ්‍යයනය කරන්න කිව්වේ මම ඒකයි. හරි? දැන් මොකද මේ තියෙන්නේ කුඩා අර්ධ වෘත්තයේ විස්කම්භය තමයි මේ දීලා තියෙන්නේ. හරිද? එහෙනම් විශාල අර්ධ වෘත්තයේ ගත්තොත් මේක මොකක්ද? අරය. අරයන් කොටස් දෙකක එකතුවෙන් තමයි විස්කම්භය නිර්මාණය වෙන්නේ. එහෙනම් විශාල අර්ධ වෘත්තයේ අරය කීයද? 7යි. එතකොට මේකේ කේන්ද්‍ර කෝණය කීයද? 180යි. නැත්නම් මේ කොටසට අපිට දෙකෙන් එක ආදේශ කරගන්න පුළුවන්. දැන් සුළු කරන්න. 7ට 7 ගොඩවල් 1යි. 180න් කෙලින්ම බෙදමු. 2යි. මේ දෙකට මේ දෙක බෙදෙනවා. 1යි. මෙතෙන්ට 1යි. එහෙනම් උඩ හරේ ලවයේ ඉතුරු වෙන්නේ 22යි. පහළ කිසිවක් නැත. එහෙනම් ඡාප දිග කීයද විශාල අර්ධ වෘත්තයේ? සෙන්ටිමීටර් 22යි. තේරුණාද? ඊළඟට අපි යමු කුඩා අර්ධ වෘත්තයක ඡාප දිග හොයන්න. අපිට මේ කොටස් දෙකම අපිට හොයන්න අවශ්‍ය නැහැ. එක කොටස හොයාගත්තම අපිට අනිත් කොටසේ අගය ඒකමයි. ඒ නිසා අපි එක කුඩා වෘත්තයක අර්ධ වෘත්තයක ඡාප දිග හොයමු. එහෙනම් කුඩා අර්ධ වෘත්තයේ ඡාප දිග. ඒත් හොයන සූත්‍රය මොකක්ද? එමම සූත්‍රෙම 2πr ගුණ කිරීම 360න් θ. එහෙනම් ආදේශ කරමු. 5 කියන්නේ 7න් 22 නියතයක්. මේකේ r කීයද? ඔන්න දැන් තියෙනවා ප්‍රායෝගිකව. මම කිව්වා මේ කුඩා අර්ධ වෘත්තයේ දීලා තියෙන්නේ විස්කම්භය. විස්කම්භය. අරයන් දෙකක එකතුවක්. එතකොට විස්කම්භයෙන් අපි අරය ගන්න නම් විස්කම්භය දෙකෙන් බෙදන්න ඕන. 7 දෙකෙන් බෙදුවම කීයද? 7 දෙකෙන් බෙදුවම 3.5යි.
නමුත් අපිට දශම සංඛ්‍යා තියාගෙන සුළු කරන්න ටිකක් අපහසුයි. අන්න ඒ වගේ අවස්ථාවලදී දරුවනේ අපිට ඒ භාගය ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ කියන්නේ 7 බෙදීම 2නේ අපිට තියෙන්නේ. 7 2කින් බෙදන්න ඕන උත්තරේ ගන්න. එහෙනම් අපි අන්න මෙන්න මේ භාගය ඒ විදිහටම අපි මෙතෙන්ට ආදේශ කරනවා. හරිද? 3.5 දැම්මොත් අපිට සුළු කිරීම අපහසු වෙන නිසා අපි සරල කරගන්න ඕන හින්දා අපි මේ 2කින් 7 ඒ විදිහටම ආදේශ කරනවා. එතකොට කේන්ද්‍ර කෝණය 180යි. කුඩාද විශාලද කියලා නෑ. වෘත්තයක අර්ධ වෘත්තය නම් අංශක 180යි. එහෙනම් සුළු කරන්න දරුවනේ 7ට 7 බෙදෙනවා. මෙතෙන්ට 2 මෙතෙන්ට 2 ගොඩවල් මෙතෙන්ටත් බෙදුනා. මේ දෙකට මේ 22 බෙදන්න පුළුවන්. එහෙනම් ඔක්කොම සුළු කරාම ඉතුරු වෙන්නේ සෙන්ටිමීටර් 1. එහෙනම් කුඩා අර්ධ වෘත්තයක ඡාප දිග කීයද? මේ ඡාප දිග කීයද? සෙන්ටිමීටර් 11. එහෙනම් මේ ඡාපෙත් දිග කීයද? සෙන්ටිමීටර් 11. ඉතින් විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග කීයද? සෙන්ටිමීටර් 20. එහෙනම් පරිමිතිය හොයන්න අපිට තියෙන්නේ. එහෙනම් පරිමිතිය හොයමු. පරිමිතිය හොයන්න තියෙන එහෙනම් මේ ඡාප දිග තුනේම එකතු කරන්න විතරයි. තේරුණාද? මට බෝඩ් එකේ ඉඩ මදි. ඒ නිසා මම මේ කොටස මකනවා. කියන්නේ අයින් කරනවා. මතකයි නේද උත්තර? එහෙනම් අපිට පුළුවන් අඳුරු කරපු කොටසේ අඳුරු කරන ලද කොටසේ පරිමිතිය කොහොමද දෙන්න ඕන? මම මේක ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග ඒකට එකතු කරනවා. කුඩා අර්ධ වෘත්ත දෙක සමානයි. ඒ නිසා ඒ ආපු වගේ මම 2කින් ගුණ කරනවා. එහෙනම් කුඩා අර්ධ වෘත්තයේ ඡාප දිග විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග සෙන්ටිමීටර් 22යි. එහෙනම් කුඩා අර්ධ වෘත්තයක ඡාප දිග සෙන්ටිමීටර් 11යි. එහෙනම් 22යි. 2 11න් ගුණ කරාම 22යි. එතකොට මේකේ ඔක්කොම කීයක් එනවද? සෙන්ටිමීටර් 44යි. එහෙනම් අඳුරු කරන ලද කොටසේ පරිමිතිය කීයද? සෙන්ටිමීටර් 44යි. ඔයාලා ඊට පස්සේ ආයේ මේ සරල රේඛාව ආයිතිනේ අපෙන් අහන්නේ අර්ධ වෘත්තයේ අඳුරු කරන ලද කොටසේ පරිමිතිය කීයද කියලා. ඒ නිසා ගැටලුවක් දුන්නම දෙතුන් වතාවක් හොඳට ප්‍රශ්නේ කියවන්න, කියවලා තේරුම් ගන්න මොකක්ද මේකෙන් අහන්නේ කියලා. මම හිතනවා මේ ගැටලුව පැහැදිලි වෙන්නේ නැති කියලා. හරිද? තවත් පාඩමකින් හමු. සුබ දවසක්.